සත්වගට මහා කරුණා ගුණැතිව උතුම් නිර්වාණාවබෝධය පිණිසම ධර්මය දේශනා කළ සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයෙහි වැඩ සිටින මොහොතේ වජ්‍රායුධධාරී ශක්‍ර මහදෙව් කැඳවා සම්බුද්ධ ශාසනයත් ශ්‍රී ලංකා ද්වීපයත් සුරක්ෂා කිරීමේ භාරදූර වගකීම එතැන් පටන් පවරන ලද්දාහ. එවිට සක්‍ර මහදෙවි නවරත්න ධනුර්ධර විශුද්ධි මකරන්ද උත්පලවර්ණ දෙවි මහරජාට ශාසනාභිවෘද්ධි වගකීම පවරා සිටින්නට විය. මෙතැන් පටන් වර්ෂ දහසකට පසුව පළමු දප්පුල නිරදුන් ශ්‍රී ලංකා ද්වීපේ රාජ්‍ය කරන සමයේ එම නිරදුන්ට ස්වප්නයකින් උත්පලවර්ණ මහා දිව්‍යරාජෝත්තමයාණන් රත් සඳුන් හරයකට අධිග්‍රෝහිතව කිරිහෙලපුර මගුල් වැල්ලට වැඩි බව දර්ශනය වූසේක. එය ස්වප්නයක් නොව සැබෑවක් බව පසක් කරමින් එම රත් හඳුන් හරය පිළිබඳ අනන්ත ගෞරවාදරය මුල්කොට උපුල්වන් දිව්‍යරාජාණන්ගේ නමින් දෙවිනුවර පුරය කරවා එහි දෙමහල් දිව්‍යරාජ භවන ඉදිකොට එම රත් හඳුන් හරය දේව ප්‍රතිමාවක් බවට පත්කොට බුද පූජා සිරිත් ඉටු කළ බව ඉතිහාසය සාක්ෂි දරයි. එතැන් පටන් පුරා සතියක් නීලවර්ණ රශ්මි කදම්බයක් ලක්දිව සිසාරා පැතිර උපුල්වන් දිව්‍යරාජෝත්තමයාණන්ගේ පැමිණීම ශෝභාමත් කළේය. කාලයක් යත්ම දඹදිව යුගයට පැමිණියාහ. එවකට ලක්දිව රජකම් කළේ දෙවැනි පරාක්‍රමබාහු නිරිදුන්ය. එනිරිදුන් බස විකල්වීමේ රෝගයකට ගොදුරුව සිටියාය. එතුමන්ගේ අගබිසෝ වූ ගිරිවස සුනේත්‍රා නම් දේවිය තම රජුගේ බස විකල් රෝගයට සුවය පතා උත්පලවර්ණ මහා දෙවියන්ට භාරවී තම බිසෝපත්තුවට අයත් පද්දාවෙල ඇතුළු කම්වර සතරක් දෙවිනුවරට පුද පඬුරු ලෙස වෙන් කළාය. එහි ප්‍රතිඵලයක් ලෙස ස්වප්නයෙන් පෙනී සිටි දෙව්රජු රජුගේ රෝගය කර්ම රෝගයක් බවත් එය සුව නොවන වගත් සැලකරන ලදේ. එතැන් පසු දෙවියන්ගේ ආමන්ත්‍රණයෙන් ප්‍රසාදයට පත් වූ පද්දාවෙල බිසෝපත්තුවේ ලෙන් විහාරය වන වත්මන් ගල්ගනේ රජමහා විහාරයට රාජානුග්‍රහයෙන් දේවාභරණද දේවරාජ පෙතිකඩද වැඩම කරවා පුද පූජා කරන්නට යෙදුනාහ. දෙවැනි පැරකුම්බා රජ සමය කෙළවර විය. දඹදිව යුගයෙන් යාපහුව රජ සමයට ඇරඹුම ලද්දාහ. යාපහුවේ රාජ්‍යත්වය ලැබූ බුවනකබාහු රජුද එවකට සතර කෝරළේ පද්දාවෙල අස්සද්දන පිරිවෙන් විහාරමළුවේ මල්වත්තේ ජයභූමිය තෝරා පත්කොට අලුත්නුවර උත්පලවර්ණ මහා විෂ්ණු දේවාලයේ වෙනුවෙන් විජයසුන්දර මූලාචාරයෙන් ලවා වෙසඟපුර විසේනීලත් බ්‍රහස්පතින්දා පුනාවස නැකතින් කප්සිටුවා 12 මසක් යත්ම දෙමහල් දේව මන්දිරයක් කරවා උත්පලවර්ණ ශ්‍රී විෂ්ණු මහ දෙවියන්ට පූජා කළසේක. රාජරාජ මහාමාත්‍යාදීන් නොයෙකුත් ගම්වර පුද පූජා පවත්වලා එම දේවාලයේ පවත්වාගෙන යන අතරතුර තමයි පෘතුගීසින්ගේ ආක්‍රමණ බලපෑම් එල්ලවීමට කඳුඩ රාජධානියට එල්ලවෙන්න පටන් ගත්තට පස්සේ විශේෂයෙන්ම අලුත්නුවර ගම්වරය හරහා සීතාවක සිට කඳ උඩට ගිය මාර්ගය වැටී තිබුණ හේයින් මේ ආක්‍රමණය කරන්න ආපු සතුරු සේනා නිතරම මේ ගම්වරය හරහා ගමන් කිරීමේදී අලුත්නුවර මහා දේවාලයට තර්ජනයක් ඇතිවේ කියලා තිබුණ බිය නිසා සෙනරත් රජතුමන් විසින් 1604ත් 1635ත් අතර කාලය තුරදී මහනුවරට එම අලුත්නුවර තිබුණ දේව මන්දිරයේ තිබුණ දේවාභරණ දේව ප්‍රතිමාව ආදී සියලුම පූජා භාණ්ඩ ආභරණ සියල්ලක්ම වැඩම කරගෙන ගිහිල්ලා
එම භූමියේ රජවාසල ආසන්නේ දළදා වහන්සේ වැඩ සිටියේ භූමියේ ජය භූමියක් හැටියට තෝරාගත්ත වර්තමාන මහනුවර මහවිෂු දේවාලයේ තිබෙන ස්ථානයේ ස්ථාපිත කරලා එම දේවාලය වෙත වැඩම කරගෙන ගිහිල්ලා තිබෙනවා. විශේෂයෙන්ම දැඩිමුණ්ඩ දෙවියන් අලුත් නුවරට සම්බන්ධ වෙන්නේ ඒ 1300 ගණන්වල බෝනක බහු රජතුමන් ආරම්භ කරනකොට උත්පලවර්ණ දේවාලය අලුත් නුවර ඒ පෙරහැර වීදිය සකස් කිරීම සඳහා හරස් වුණ විශාල ගල්පව්වක් කඩා බිඳ දාලා ඒ වීදිය සකස් කරන්න අවශ්‍ය වෙනකොට දෙවියන් උපුල්වන් දෙවියන්ගෙන් රජතුමා සහ අසද්දනා පිරිවෙන්පති ස්වාමීන් වහන්සේ ඇතුළු පිරිස මේට උදව් කරන්න කියලා කරපු ඉල්ලීමේදී පුල්වන් දෙවියන් විසින් ඒ වගකීම දැඩිමුණ්ඩ දෙවියන් වෙත පවරා දැඩිමුණ්ඩ දෙවියන් විසින් ගෙන්වන ලද විශේෂයෙන්ම දශට දේශයකින් ගෙන්වන ලද යක්ෂ ගෝත්‍රිකයන් විසින් එක් රැයකින් විශාල කවියේ තියෙන ගෝර හෙන හඬලමින් ඒ කළුගල් පව්ව එක් රැයකින් සුනිවිසුන කළයි කියලා එය සුනිවිසුන කරලා වීදිය සකස් කිරීම නිසා දැඩිමුණ්ඩ දෙවියන් උපුල්වන් දෙවියන්ගේ සෙනවිරත්න අධිකාරම් ධූරයට පත් කරලා ශාසන ආරක්ෂා කිරීමේ වගකීම පවරලා උන්වහන්සේ වෙනුවෙන් දෙවලක් ඒ ගල මත ඉදිකරයි කියන එක තමයි ජනප්‍රවාදය සඳහන් වෙන්නේ. එසේ වැඩමූ ප්‍රස්ථාවට ශ්‍රී දංෂ්ඨාධාතු මන්දිරයටද රජවාසලටද පූර්ව දිග්භාගයෙහි ජයභූමියක අභිනව උත්පලවන්න මහදේවාලය පිහිටුවනු ලැබිය. පසුව එහි රාජකාරී පරිපාලනයට නිලමේදුරේ හිමිකරගනා පරම්පරාවද එකේ දිව්‍යරාජ මන්දිරයේ ඇසල පෙරහර ඇතුළු කොටගත් සතර මහා මංගල්‍යාදී සියලු පුදසිරි දෙවිනුවර හා අලුත් නුවර පෙරසිරි ප්‍රකාරවම රාජකාරී කට්ටල පරම්පරාවෝද සතරකෝරලේ අලුත් නුවර සිට කැඳවා පත් කරන්නට ලද්දාහ. රාජ්‍ය වර්ෂ 1815දී ඉංග්‍රීසි රාජ්‍යයට සිංහලය කිවිසුම්ගතව අත්පත්වීමෙන් ඉක්බෙදේ. සෙංකඩගල මහදේවාලයෙහිද අලුත් නුවර දේවාලයෙහිද බස්නායක නිලමේදුරේ හෙබ වූ පිළිම තලව්වේ අධිකාරම් තැන විසින් එවකට වැඩවිසූ කීර්තිශ්‍රී රාජසිංහ රාජමහා විහාරස්ථානයේ නායක ස්ථවිරපාදයණන් වහන්සේද හා එක්ව වාහල්කඩ ප්‍රධාන බරාන්දය දිග්ගය සඳුන්කූඩම වැඩ සිටින මාලිගාව මුළුතැන්ගය ගබඩාගය අටුමඩුව හා දඩුමඩුව ඇතුළු කොටගත් සකල දේවාලාංගයන්ගෙන් පරිපූර්ණ කොටගත් අභිනව දේව මන්දිරයක් නවතිලක පුරයෙහි කරවා පෙරකල යාපහු රාජධානයේ පළමු පුවනකබාහු රජදවස මහාබල යක්ෂසේනාවන් ගල බිඳවූදා පටන්ද සෙංකඩගල රාජධානි සමයේදී කළු දෙබරුන් යවා පරංගි ආක්‍රමණිකයන්ගෙන් සුරක්ෂිත කෙරුණාවෝද අලුත් නුවර පත්තිරිප්පුවේ වඩා හිඳවා තිබූ ශ්‍රී මහා උත්පලවර්ණ විෂ්ණු දිව්‍යරාජාණන් වහන්සේගේ අධිකාරම් දොරය හොබවන ශ්‍රී දැඩිමුණ්ඩ දේවතා බණ්ඩාර සුරදුන්ගේ ස්වර්ණ ප්‍රතිමාව ප්‍රධාන කොටගත් අතිපූජනීය රන්නායුද එකී අභිනව දේවමන්දිරයෙහි වඩා හිඳවා පූජා සත්කාර සම්මාන ආරම්භ කරන ලද වගයි. එම දේවමන්දිරය එදා සිට වර්තමානයේ තෙක් අකණ්ඩ පූජෝපහාරයන්ගෙන් සුසජ්ජිතව පවතින වගයි. කීර්තිශ්‍රී රාජසිංහ රජ සමය අලුත් නුවර ජයභූමිය මුල් කොටගෙන අසද්දනා පිරිවෙන්පති නාහිමිපාණන් වහන්සේ සියලු විහාරාරාංගයන්ගෙන් සමලංකෘත පරිපූර්ණ විහාරස්ථානයක් ඉදිකරවා අධ්‍යතනය දක්වා උන්වහන්සේගේ භික්ෂු පරම්පරාව ශෝභාමත් කරයි. එතැන් පටන් කියා සිටි පරිද්දෙන්ම උත්පලවර්ණ විෂ්ණු මහා දෙවිඳුන්ට අධිකාර මෙහෙවත්
අග්‍රාමාත්‍ය වූ ශ්‍රී දැඩිමුණ්ඩ දේවතා බණ්ඩාර සුරේන්ද්‍රයන් නමට කැපකොට දිව්‍ය රන් මන්දිරය වශයෙන් පූජෝපහාර මංගල්‍යයන් අධ්‍යතනයේ සිට පැවතෙයි. අටානුවක් රෝග නවානුවක් ව්‍යාදී 203ක් කාන්ත්‍රා කල් කර්ම යක්ෂ ප්‍රේත බැල්ම උන සන්නිවසංගත වල්ලභුවහන්සේගේ අනනමට ගසා දුරුවන් කරවදාරලා මේ ඇත්තන්ගේ සෑම සියලු දෙයක්ම ඔබවහන්සේගේ අනනමට අද පටන් ආරක්ෂා කර දෙවා වදාරන්ඩ යහපති බුදුවන්ටාම්දුරුවෝ. මේසා සුවිශේෂ පුණ්‍යභූමියේ වත්මන් භාරකාර වූ මහේන්ද්‍ර රත්වත්තේ බස්නායක නිලමේතුමන් තේවාව රාජකාරී භාරකරුවන් මෙන්ම බැතිසිත් ඇත්තවුන්ගේද දායකත්වෙන් ඉදිරි අනාගතයටද මේ ජයභූමිය සුරක්ෂා කරනු වස් පෙර පැවති උත්පලවර්ණ දෙමහල් දෙවිමෙදුරු පිහිටුවා තිබූ තැන් පහන්ගේ ප්‍රතිසංස්කරණය කොට ඒ පියස්සට තඹ උළු සෙවිලි කරවා නිමකොට කුදුමහත් ජනීය ජනයන් හට වැදුම් පිදුම් මනා ලෙස ඉටු කිරීමට අවැසි ලෙස ප්‍රතිසංස්කරණය කරන ලද්දාහ. එපමණක් නොව මහා බලයක්ෂ සේනාවන් විසින් එක්රෑකින් කළුගල් තලාවක් සුණු විසුණු කොට කරවා ඇති ඉපැරණි දැඩිමුණ්ඩ දේවතා බණ්ඩාර දිව්‍යරාජ මාලිගයේ හෙවත් පත්තිරිප්පුවද පහළවීදියෙන් දේව මළුවට ප්‍රවිෂ්ට වන ඉපැරණි වාහල්කටද කොළඹ නුවර ප්‍රධාන මාර්ගයෙහි හිඟුල මන්සන්දියේ පිහිටි ප්‍රධාන වාහල්කටද ප්‍රධාන දැඩිමුණ්ඩ දේව මන්දිරයේ පියගැට පෙළද ප්‍රතිසංස්කරණය කරවා පූජනීයත්වය ආරක්ෂාවන පරිදි අවට මළුවේ භූමි දර්ශන ඇති කිරීමටද කටයුතු කරන ලද්දේය. මම විශ්ව දේවාලය සහ අනුර දැඩිමුණ්ඩ දේවාලයේ බස්නායක නිලමේ වශයෙන් වසර 10ක් දැන් නිම කරගෙන යන කාලෙත් ඇවිල්ලා තියෙන්නේ. මේ කාලෙත් පුරා මම හිතන්නේ විශේෂයෙන්ම දැඩිමුණ්ඩ දේවාලය කියලාද හැඳින්වුවත් මේකට විශාල ඉතිහාසයක් තියෙනවා. දෙවොන්දර මහාවිශ්ව දේවාලයේ සිට ඒ කාලේ තිබුණු සතුරු කලබල නිසා අලුත්වර දැඩිමුණ්ඩ දේවාලයේ පිහිටා තියෙන බල ප්‍රදේශයේ අපේ විශ්ව හාමුදුරුවන්ගේ දේවාලයක් ඉදි කෙරුණා. එයින් පසුව 1600 ගණන්වල මහනුවරට විශ්ව දේවාලය කැඳවගෙන ආවා. අද ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ අලුත්වර දැඩිමුණ්ඩ දේවාලයේ නමින්. අද අපි අවුරුදු 10ක් වෙනකොට මම හිතන්නේ අපිට පුළුවන් වෙලා තියෙනවා මේකේ තියෙන වැදගත්කම මේ මහනුවර විශේෂම ඇසළ පෙරහැරත් එක්ක තියෙන වැදගත්කම දැඩිමුණ්ඩ දේවාලයේ හා තියෙන සම්බන්ධතාවය මම හිතන්නේ ජනතාවට දැනෙන විදිහට අපි යමක් කරන්න අද අපි සමත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම මහනුවර පෙරහැර පටන් ගන්න ඉස්සෙල්ලා ඒ කප ගේන විස්තරේ අපි අද වෙනකොටත් කප් පිටවන්න පෙර දැඩිමුණ්ඩ දේවාලයේ පරිශ්‍රයෙන් තමයි කප මහනුවරට ගේන්නේ. කිලෝමීටර් 26ක් පුරා අපි මේ පෙරහැර අරගෙන මහනුවරට ඇවිල්ලා තමයි මෙහි සීලු කටයුතු කරන්නේ. ඒ තුලිනුත් අද වෙනකොට මම හිතන්නේ ඉස්මතු වෙලා තියෙනවා මේ පෙරහැරේ ආරම්භය කොහෙද කියලා. අද වෙනකොට මට හිතාම සන්තෝෂයි. අද දින අපි විවෘත කරනවා දේ හාමුදුර පූජා කරනවා අපේ පරණ විශ්ව දේවාලයේ තිබුණු ප්‍රදේශය නැවත සංරක්ෂණය කරලා ඒ පහන් කූඩුව නැවත සකස් කරලා ඒ වගේම පැරණි දැඩිමුණ්ඩ දේවාලයේ තිබුණු ඒ දැනට අපි මම හිතන්නේ පත්තිරුප්පක් වශයෙන් පිළිඹු වෙන ප්‍රදේශය ඒද නැවත සංරක්ෂණය කරලා අද වෙනකොට මම හිතන්නේ තව අවුරුදු 100 ගාණක් පවතිනසේ මේක සංරක්ෂණය කරන්න අපිට ලැබිලා තියෙනවා. ඒ වගේම වහල්කඩ හිඟුලේ තියෙන වහල්කඩ ඒ සීලු දේ අද වෙනකොට නැවත ප්‍රතිසංස්කරණය කරලා දෙවිහාඳුර පූජා කරන්න අවස්ථාවක් අද වෙනකොට අපිට ලැබිලා තියෙනවා. මේ සීලු දේ කරන්න අපිට විශාල බැතිමතුන් පිරිසක් නොමසුරුව සහාය දුන්නා, මුදල් පරිත්‍යාග ලබා දුන්නා. එයයි සීලු දෙනාටම අපි ශ්‍රී මහා විශ්ව දේහාඳුරගේ ආශිර්වාදයත් දැඩිමුණ්ඩ දේහාඳුරගේ පිහිට ආරක්ෂාවත් ලැබේවායි කියලා මම ප්‍රාර්ථනා කරනවා. මෙම පුණ්‍ය භූමියෙහි අතීත ශ්‍රී විභූතිය සිහි කරනු පිණිස අලුත් දෙවිනුවරට පිවිසෙන කෙනෙක් වේ නම් ඉපැරණි දෙමහල් දේවාල පැවති ස්ථානයට පහනක් දල්වා ඉපැරණි උත්පල වන්න මහදෙවල තිබූ මුල් භූමියද නමෝවිත්තියෙන් වන්දනා කොට ශ්‍රී මහා විෂ්ණු දෙවිදුන්ගේ පිහිට ලබා අලුත් නුවරට අධිග්‍රෝහිත ශ්‍රී දැඩිමුණ්ඩ දෙවිදුන්ගේ ආශිර්වාදය ලබා ගැනීම පිණිස නිවැරදි වතාවත්වල යෙදෙන්නේ නම් මැනවේ. ඔබට
උත්පලවර්ණ ශ්‍රී විෂ්ණු දෙවියන්ගේද අලුත්නුවර ශ්‍රී දැඩිමුන්ඩ දෙවියන්ගේද පිහිට ආරක්ෂාව නිතැතින්ම ලැබේවා.